කොහොමද ඉතින් ඔන්න අපිට නම් අද හිම වැටෙනවා. අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් අපි දෙන්නම උදෙන්ම නැගිටිනකොට මෙන්න මේ වගේ තමයි අද එළිය තිබ්බේ. කොහොම හරි අද හොඳටම හිම වැටෙන දවසක්. ඉතින් හිම වැටෙන දවසට ගෙදරට වෙලා ඉඳලා වැඩක් නැහනේ. අපි දෙන්න තීරණය කරා අද පොඩක් එළියට යන්න. ඉතින් අද මාරම ලස්සන දවසක්. හොඳටම හිම වැටෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. අද දවසේ මොකද උනේ කියලා බලන්න. अपने कारण पार नहीं कुड़िया तीनों ना तो ले මේ වගේ සීතල දවසකට කොෆි එකක් නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. කොහොම හරි කොෆි එකකුත් අරගෙන අපි දෙන්න ඊළඟට යන්න හදන්නේ ජිම් එකට. आइए हाँ ए फादर कार के अंदर ही ඔන්න දැන් ඊළඟට අපි යන්න හදන්නේ ලස්සන පාක් එකකට. අපිට ඉතින් ගෙදර ඉඳන් ටිකක් දුර එතනට යන්න තියෙනවා. දැන් යන්න හදන්නේ එතනට. හුස්මේ සමදාරඳුනා සඳනාරේ උපමා මෙවුනා වැස්සේ සිතුසේ තිමුණා කිඳුරාවේ මනසේ ඇඳුනා නෙතුයාවේ
අපි පාක් එකට ආවා. ඉතින් මාරම ලස්සනයි මෙතන. ඉතින් බලාගෙන ඉන්න. අම්මා සීතලයි. මගේ ජැකට් එක කො? ජැකට් එක ගහලා ගන්න. අපි ආවා. Wow. Wow. ලස්සන පාක් එකක් හැබැයිනේ. වයි මාරම ලස්සනයි. අම්මා සිතයි. මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ සඳරාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ සමත්ත නැතුව නටන්න පුළුවන්ද? මේ වෙනකොට නම් හොඳටම බඩගිනි. ඉතින් අපි දැන් ආවා කන්න. ඉක්මනට කාලා අද දවසේ කරන්න තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටිකක් ටක් ගාලා කරගන්න ඕනේ. ඉස්කුඩු එකම හලාද. මමද
ඉතින් බඩු වගේක් ගන්නවා කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවස ලස්සනටම ගත කරේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ තව vlogs බලන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් vlog එකකින් ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. හුස්මේ සමදා